ආයිබෝවන් ක්‍රීඩාසිලි දවසක් කාලෙන් කාලයට ලෝක ක්‍රිකට් වංශ කතාවේ පන්දියවන්නන් පිත්තෙන්ද අමතක නොවන ඉනිම් රැසක් ක්‍රීඩා කර තිබෙනවා. මේ අතරිනුත් එම ඉනිම් සතක ද්විත්‍ය සතක බවට පත් ඇත්තේ 14ක් පමණයි. ඉතින් ඔබ දන්නවද ලෝ විශිෂ්ටතම වේග පන්දියවන්නෙකු වන චමින්ද වාස්ගේ නමටත් එක් ටෙස්ට් සතකයක් තිබෙන බව. එහෙනම් අපි කතාවේ හරිම තැනට යමු. දිනය හරියටම 2007 වසරේ ජුනි 28 වනදා ආරම්භ වුණ ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගයයි. ඉතින් තරගයේ පළමුව පන්දුවට පාර දුන්න බංගලාදේශ ඉනිම පන්දුවර ටෙස්ට් 2යි පන්දු 3ක් අවසානයේදී ලකුණු 89කට සීමා කරන්න මුරලි ප්‍රමුඛ ප්‍රබල ශ්‍රී ලංකා පන්දු බල ඇනියට ලේසියෙන්ම පුළුවන් වුණා. බංගලාදේශයේ වෙනුවෙන් සකිබ් අල් හසන් ලබාගත් ලකුණු 16 තමයි ඔවුන්ගේ ප්‍රථම ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව. ඉතින් පන්දු යැවීමේදී මුත්තයා මුරලිදරන් පන්දුවර 7කුත් පන්දු 3කදී නිලකුණු පන්දුවර 3ක් සමගින් ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුළු 5ක් දබා ගැනීමට සමත් වුණා. දිල්හාර පෙනාන්දු පන්දුවර 11යි නිලකුණු පන්දුවර 2ක් සමගින් ලකුණු 33ක් පමණක් ලබා දෙමින් කඩුළු 3ක් දබා ගැනීමට සමත් වුණා. චමින්ද වාස් සමගින් ලසිත් මාලිංග එක් කඩුල්ල බැගින් දබා ගැනීමට සමත් වුණා. ඉතින් සිය ප්‍රථම ඉනිම ආරම්භ කළ ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 135කදී කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 577ක් ලබා සිටි මොහොතේදී සිය ඉනිම අත්හිටුවීමට කටයුතු කළා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සතක 4ක්ම වාර්තා වීම විශේෂත්වයක්. ඒ අනුව ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයට වඩා ලකුණු 488ක් ඉදිරියෙන් සිටියා. ආරම්භක පිතිකරු මහේල ජයවර්ධන පන්දු 159කදී ලකුණු 127ක්, 4 පාර 18ක් සමගින් 6 පහර 1ක්, දිල්සන් ලකුණු 79යි, මයිකල් වැන්ඩට් පන්දු 189කදී ලකුණු 117ක්, 4 පාර 9ක් සමගින් 6 පහර 3ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ප්‍රසන්න ජයවර්ධන පන්දු 191ක් තුලදී නොදවේ ලකුණු 120යි, 4 පාර 11ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ඉතින් අපේ කතානායකයා චමින්ද වාස් ඔහුගේ මංගල සතකයේ පන්දු 169කදී නොදවී ලකුණු 100යි, 4 පාර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. ඔන්න ඔය විදිහට තමයි චමින්ද වාස් තමාගේ මංගල ටෙස්ට් සතකයේ වාර්තා කළේ. මේක ඔහුගේ මංගල ටෙස්ට් සතකයේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඔහු වාර්තා කළ ප්‍රථම සතකයයි. බොහෝ විට චමින්ද වාස් සැඳෑ සක්මන් පිතිකරු ලෙස මෙම තරගයේ පිතිකරණය නියැලීමට පිවිසියා විය හැක. ඉනිමක පරාජයෙන් හෝ ගැලවීමට සිය දෙවන ඉනිම ආරම්භ කළ බංගලාදේශ ඉනිම නැවතත් පන්දුවර 87කදී ලකුණු 245කට සීමා වුණා. ඉතින් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 234ක දෙවන්ත ජයක් හිමි වුණා. ලකුණු 102කට කඩුළු 9ක් දවාගත් මුත්තයියා තරගයේ වීරයා වුණා. ඉතින් චමින්ද වාස්ගේ ටෙස්ට් පිතිකරණ වාර්තා දෙස බලන විට පන්දු යවන්නේ පමණක් නොව පිතිකරුවෙක් ලෙසත් ඔහු සුවිශේෂී ක්‍රිකට් පුරාවෘත්තයක් බව කිව යුතුමයි. චමින්ද වාස් පන්දු යවන්නෙක් ලෙස ටෙස්ට් තරග 111කදී එනිම 194ක් තුලදී කඩුළු 355ක් ලබා ගැනීමට සමත් වුණා. ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරග 111කදී එනිම 162ක් තුලදී නොදෙවින් 35ක් සමගින් ලකුණු 3089ක් ලබා ගත්තා. වැඩිම ලකුණු සංඛ්‍යාව නොදවී ලකුණු 100යි. මෙහිදී විශේෂත්වය වන්නේ ටෙස්ට් පිටියේදී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 24.32ක ඉතා ඉහළ අගයක් ලෙස වාර්තා වුණා. ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේදී පිතිකරුවෙකු ලෙස එක් සතකයක් සමගින් අර්ධ සතකයන් 13ක් ඇතුළත් වුණා. ඉතින් අපි අද කතා කළේ ශ්‍රී ලංකාව බිහි කළ තවත් සුවිශේෂී ක්‍රිකට් පුරාවෘත්තයක් වන චමින්ද වාස්ගේ සුවිශේෂම ටෙස්ට් ඉනිම ගැනයි. වාස්ගේ මේ ඉනිම ගැන ඔයාට හිතනදී පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ බොහෝ සුවිශේෂී ක්‍රිකට් කතාන්දර දැනගන්න ක්‍රිකට් ලංකා අපේ channel එකත් subscribe කරලා තියාගන්න. තවත් මෙවැනිම රසවත් වීඩියෝවකින් නැවත හමු වෙමු.